මේ කන්දුකර එළුවන් මෙතරම් භයානක ප්‍රපාතවල ජීවත් වෙන්නේ අහම්බයකින් නෙවෙයි. ඒක ඔවුන්ගේ පැවැත්ම සඳහා වුණු ඉතාමත් නිවැරදි සැලසුමක්. මොවුන් නිකම්ම කඳුනගින්නන් නෙවෙයි. කිසිවෙකුටත් කළ නොහැකි ලෙස අංශක 90ක පමණ බෑවුම් සහිත ගල්පර්වත මොවුන් ඉතා පහසුවෙන් තරණය කරනවා. මොවුන්ගේ කුර නිර්මාණය වී ඇත්තේ ස්වාභාවික ග්‍රහණයන් ලෙසයි. ඇසට පෙනෙන්නටවත් නැති ඉතා කුඩා සිදුරුවල පවා තම කුර හිරකර ගනිමින් මේ සිරස් පර්වත මොවුන්ට සාමාන්‍ය පාරවල් බවට පත් කරගන්නවා. මොවුන් මේ තරම් අවදානමක් ගන්නේ ඇයි? මොකද මේ පර්වතවල ඉතා ගැඹුරින් තැන්පත් වී තිබෙන ඛනිජ ලවණ මිනරල් රිච් සෝල්ට්ස් ඔවුන්ගේ සිරුරේ සමතුලිතතාවයට අත්‍යවශ්‍ය නිසයි. පුදුම හිතන දේ තමයි උපත ලැබූ පැටවුන් පවා දින කිහිපයක් ඇතුළත මේ මාරාන්තික උසවල් තරණය කරන්න ඉගෙන ගන්නවා. මෙතනදි එකම එක වැරදීමක් වුණොත් ආයෙත් බේරෙන්න අවස්ථාවක් නැහැ. ඒක ක්ෂණික මරණයක්.